අදත් ඔයාලා එකතු වෙන්නේ සුගුන් ටෙක්නික් YouTube channel එකකින් ඉන්න තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හරි විදිහට YouTube blog එකක් create කරගන්නේ කියලා. ඔයාලා දන්නේ නැති YouTube channel එක තියෙන ප්‍රධානම කොටසක් තමයි YouTube blog එක. ඉතින් ඒක create කරගන්න විදිහ තමයි මම අද කියලා දෙන්න යන්නේ. අපි intro එකට ගිහලා ඒ සම්බන්ධව කතා කරමු. ඉස්සෙල්ලාම ඔයාලා CanApp එක download කරගන්න ඕනේ. මම CanApp එක download කරලා තියෙන නිසා ඒක open කරගන්නවා. ඔයාලා CanApp එක download කරලා නැත්නම් දැම්ම download කරගන්න. මොකද අපි CanApp එකෙන් තමයි blog එක edit කරන්නේ. මොකද ඒකේ template තියෙනවා අපිට ඕන විදිහට. ඒ template use කරලා පස්සේ අපිට log එක පහසුවෙන් edit කරගන්න පුළුවන් කිසිම කරදරයකින් නැතුව. ඒ හින්දා ඔයාලා CanApp එකම use කරන්න. මම CanApp එක download කරලා තියෙන නිසා app එක open කරගන්නවා. ඔයාලා app එක open කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ app එකේ home page එක. ඒක ඔයාලට උඩින්ම search bar එක බලා ගන්න පුළුවන්. ඔයාලා මේ search bar එකේ search කරන YouTube channel logo කියලා. ඒක ඔයාලට search කරලා පස්සේ ටිකක් පල්ලෙහාට යනකොට ඔයාලා බලා ගන්න පුළුවන් templates වගේ තියෙනවා channel logo වල. template වලින් ඔයාලා template එක තෝරගන්නවා. මේක ටිකක් ටිකක් හොඳ quality template එකක් තෝරගන්නවා. ඔයාලට ගන්න template එකක් වල තෝරගන්න පුළුවන් pro version කියන එක නැති. මොකද pro version කියන්නේ CanApp Pro එකට වල CanApp Pro එක සල්ලි දීලා ගත්තොත් ඔයාලට logo වල performance ටික ගන්න පුළුවන්. මම මේකට කැමති template එකක් open කරගන්න. ඔයාලා template එක click කරලා පස්සේ ඔයාලට මේක තමයි බලන්න පුළුවන්. ඔයාලා template එක ඉස්සෙල්ලාම මේ එතන තියෙන නම click කරලා නම change කරගන්න. මම මේකේ නම උඩ double tap කරලා ඒ නම change කරගන්නවා. මෙතෙන්ට මගේ channel එකේ නම දාන්න උදාහරණයක් විදිහට ඔයාලා ඔයාලගේ channel එකේ නම දාන්න logo එක හදාගන්න. මම මේකේ නම select කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒක අර template එකේ quality එකම නම හැදලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් logo එක වලට කැමති logo එකක් දාගන්න පුළුවන්. එතන ඔයාලට මේ තියෙනවා alignments කියලා. ඒවෙන් ඔයාලට කැමති logo එකක් එතනට add කරගන්න පුළුවන්. මම මෙතන search bar එකේ search කරනවා PC කියලා. ඔයාලට කැමති icon එක search කරගන්න. ඔයාලට කැමති මොන වගේ icon එකක්ද ඕනේ කියලා. ඊට පස්සේ මෙතන graphics වලට ගිහිල්ලා graphic වගේ තෝරගන්න. මම උදාහරණයක් විදිහට මෙතනින් මෙන්න මේ laptop එක icon එක තෝරගන්නවා. මේ icon එක ඔයාලා මෙතන click කරගන්න. click කරලා තියෙන icon එක ඔයාලට තියෙන icon එක හොඳයි නම් කමක් නැහැ. නැත්නම් click කරලා ඔයාලට diamonds වලට ගිහිල්ලා අලුත් logo icon graphic එකක් දාගන්න පුළුවන්. මම මේකට ඒක දාගන්නවා. ඒක දාගත්ත පස්සේ ඔයාලට ඔය විදිහට බලන්න ඕකේ. ඉතින් ඔය ටික තමයි ඔයාලට කරගන්න තියෙන්නේ. මහලුකු දෙයක්වත් නෑ ඔයාලට. ඉතින් පොඩි වැඩ ඉන්නේ ඔයාලට මේ YouTube channel logo එක හදාගන්න. ඉතින් දැන් මේක ඔයාලා මෙතන දකුණු අත පැත්තේ උඩ ගලවරේ තියෙනවා උඩ ඩිජිටලයක්. ඒක download වෙන්න දෙවෙනි ඒක download කරගන්න ඕනේ. මෙතන වෙනස් කරන්න ඉන්නවා මොනවද PNG තමයි සජෙස්ට් කරලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා මෙතන download දෙන්න. ඔයාලට වෙන්නේ නැති මේක අපි දැන් edit කරගත්ත logo එක load වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන වැටෙනවා save gallery කියලා. අපි දැන් gallery එකට ගිහලා බලමු මේක save වෙලාද කියලා. ඔයාලට දැන් බලන්න පුළුවන් ඔයාලගේ YouTube channel logo එක save වෙලා දෙනවා. ඊටම high quality logo එකක් තමයි මේ ඔයාලට CanApp එකෙන් ගන්න පුළුවන්. අනිත් video test වගේ නෙමෙයි ඔයාලට මේකේ high quality ම logo edit කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔයාලගේ channel එකේ logo edit කරගන්න. ඔයාලට ඕන logos edit කරන්න පුළුවන් මේ CanApp එක අර. ඉතින් මේ වීඩියෝ හොඳ කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔබට සුබ දවසක්.